හරි. අද මුලින්ම කරන්නේ නූතන පද්‍ය කොටසක් නංගිගේ රහසිගත සෙනෙහි වීණාව. ඒ පාඩම පෙළ ගන්න කටු වැඩ කොලයක් අතට ගන්න. කටු වැඩ කොලේ මම කියන ඒවා ඔක්කොම ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ටයිමින් එකට අපි මේ නූතන පද්‍ය රසාස්වාදය කරමු. හරි. එතකොට ඔයාලා දැන් මේ වෙනකොටත් දන්නවා කොහොමද නූතන පද්‍යයක් ලියන්න ඕනේ කියලා. මුලින්ම අපි හැඳින්වීම ඇතුලේ ලියන්න ඕනේ පුතේ කවියා ගැන. කවියාගේ යුගය, කවියා ලියපු තව පොත්පත් තියෙනවා නම් ඒවා මොනවාද? අන්න ඒ වගේ පුංචි දෙයක් ඇතුළත් කරලා අපි කවියා ගැන ලියනවා. ඊළඟට අරමුණ ලියනවා. ඊට පස්සේ අනුභූතිය නැත්තම් අත්දැකීම ලියනවා. ඊළඟට මම භාෂා උපක්‍රම ටික කතා කරනවා. ඊට පස්සේ ආකෘතිය ගැන ලියලා අවසානයේ මේ පද්‍ය පන්තියෙන් සමාජයට දෙන ජීවන දෘෂ්ටිය මොකක්ද කියලා ලියලා තමයි පද්‍ය පන්තිය අවසන් කරන්න ඕනේ. ඔය පිළිවෙල ඔය විදිහටම තියෙන්න ඕනේ. හරිද? දැන් සමහර ඒවා බලනකොට සමහර අයගේ ආකෘතිය නැහැ. සමහර ඒවල ඕගොල්ලෝ මුල් ටික හරියට ගන්නවා. හරිද? අර අවසානයේ යනකොට ආකෘතිය ජීවන දෘෂ්ටිය කියන ඒවා එකට ලියලා තියෙනවා. සමහර වෙලාවට හොයාගන්න බැරි වෙනවා. ජීවන දෘෂ්ටිය විතරක් ලියලා තියෙනවා. එහෙම කරන්න එපා. මේ කියන කොටස් 6 පුතේ ඒ විදිහට තියෙන්න ඕනේ. අනික බලන ගුරුවරයාට පැහැදිලිව තියෙන්න ඕන කොටස් 6 ලියලා කියලා. ඒ ටික අපැහැදිලි වෙන තරමට ඔයාගේ ලකුණු කැපෙනවා. හරි? ඒකත් හොඳට මතක තියාගන්න. සහ වැදගත්ම දේ තමයි මෙතන භාෂා උපක්‍රම වලට අපි ගොඩාක් අවධානය යොමු කරන්න ඕනේ. මොකද භාෂා උපක්‍රම වලට ලැබෙන ලකුණු ප්‍රමාණය වැඩි. ඔයාලට රසාස්වාදය දෙන්නේ භාෂා උපක්‍රම පිළිබඳව විස්තර කරමින් රසාස්වාදය ලියන්න කියලා. හරිද? නිකං රසාස්වාදය ලියන්න නෙමෙයි දෙන්නේ. ඒ හින්දා හොඳට භාෂා උපක්‍රම ටික ලියවෙන්න ඕනේ. ඊට අමතරව අර මම කිව්වා වගේ අර කොටස් ටික ලියන්න ඕනේ. කවියව ගානට ලියලා තියෙන්න ඕනේ, අරමුණ වෙනම තියෙන්න ඕනේ, අනුභූතිය. ඒ ටික සාමාන්‍යයෙන් තියෙනවා ඔයාලගේ පේපර් වල. නමුත් අර අවසානයේට යනකොට ආකෘතියයි ජීවන දෘෂ්ටියයි කියන එක වෙන වෙනම අඳුන්න ගන්න නෑ ඔයගොල්ලෝ. ආකෘතිය හරියට ලියන්න ඕනේ. වාක්‍ය හරි වාක්‍ය දෙක හරි ඒ කෑල්ලේ ලියන්නේ ආකෘතිය විතරයි. අවසාන ඡේදයෙන් ජීවන දෘෂ්ටිය ලියන්න. හරි? හරි. අපි බලමු දැන් අද පද්‍ය පන්තියේ මොකද්ද තියෙන්නේ කියලා. නංගිගේ රහසිගත සෙනෙහි වීණාව මේක ලියන්නේ ධර්මසිරි රාජපක්ෂ මහත්මයා විසින්. හරි. එතකොට මෙයා නිදහස් කවියෙන් පසු යුගය. නිදහස් කවියෙන් පසු යුගයේ නියෝජනය කරන කවියෙක්. නිදහස් කවියෙන් පසු යුගය නියෝජනය කරන කවියෙක් තමයි මේ ධර්මසිරි රාජපක්ෂ කියන්නේ. එතකොට එයා ලියලා තියෙනවා නංගිගේ රහසිගත සෙනෙහි වීණාව කියලා පද්‍ය පන්තියක්. ඔන්න ඔය පද්‍ය පන්තිය ගැන තමයි කතා කරන්න යන්නේ. හරි. ඊළඟට අපි බලමු අරමුණ මොකද්ද කියලා. අරමුණ වෙන්නේ පුතේ මානව හැඟීම් පිළිබඳව සියුම්ම නිරීක්ෂණය කිරීම. මානව හැඟීම් පිළිබඳව සියුම්ම නිරීක්ෂණය කිරීම. දැන් අපේ ජීවිතය ගත්තම අපිට අපේ ජීවිතේ පුතේ එක එක හැඟීම් තියෙනවා. හැඟීම් ගත්තම ප්‍රේමය විතරක් නෙමෙයිනේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා එක එක්කෙනාගේ ජීවිතවල හැඟීම්. ඒ අතර අර සියුම්ව දැනෙන හැඟීමක් තමයි ප්‍රේමය කියන්නේ. එතකොට ධර්මසිරි රාජපක්ෂත් එයත් ගන්න මෙතනදී අර සියුම්ව අපිට දැනෙන හැඟීම වෙච්ච ප්‍රේමය. ඒ ප්‍රේමණීය හැඟීම මොන වගේද කියන එක තමයි මේ සමාජයට පෙන්වන්න හදන්නේ. හරි? අනුභූතිය නැත්තම් අත්දැකීම. අනුභූතිය වෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. මේ අනුභූතිය ඇවිල්ලා පුතේ ධර්මසිරි රාජපක්ෂ කවියාගේම අනුභූතියක්. එයාගේම අත්දැකීමක් තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට අපි කියනවා ඒක ලියවිලා තියෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. අන්න ඒක ලියවෙන්න ඕනේ එතන. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. හරි උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියලා තියෙන්නේ. මෙන්න මෙහෙමයි පුතේ අත්දැකීම මේක ඔයාලගේ වචනෙන් හදාගන්න. මේ කවියා දවසක් රාත්‍රියේ නිවසෙන් එළියට එනවා. කවියා දවසක් රාත්‍රියේ නිවසෙන් එළියට එනවා. අපි කියනවා මේ රාත්‍රිය නිදි වර්ජිත රාත්‍රියක් කියලා. ඒ කියන්නේ නිදි නැති රැයක්.
මේ නිදි වර්ජිත රාත්‍රියේ කවියා ගෙදරින් එළියට එනවා. ආවට පස්සේ කවියා දකිනවා රබර් යාය ඒ රබර් යායේ ඉන්න එක ගැහැණු ළමෙක්. අපි ආව හඳුනනවා නැගණිය කියලා. නැගණිය කුප්පි ලාම්පුව නිවලා රබර් පිහිය මුවහත් කරනවා. මොකද්ද වෙන්නේ? ධර්මසිරි රාජපක්ෂ කියන කවියා නිවසෙන් එළියට එනවා. නිදි නැති රැයක් මේක, නිදි වර්ජිත රාත්‍රියක්. එළියට ඇවිල්ලා බැලුවම ඈත රබර් යාය පේනවා. රබර් යායේ නැගණිය ඉන්නවා. නැගණියක් මොකද කරන්නේ? කුප්පි ලාම්පුව නිවලා පිහිය මුහත් කරනවා. මෙයා දකිනවා. හරි. ඒ වගේම ඒ නැගණියගේ සිතේ මේ කවියා ගැන ප්‍රේමණීය හැඟීමක් ඇති වෙලා තියෙනවලු. ඒ නැගණියගේ හිතේ කවියා ගැන ප්‍රේමණීය හැඟීමක් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රේමණීය හැඟීම ඇති වෙලා තින්නේ කාගේ හිතේද? අර නැගණියගේ හිතේ. ඒ හින්දා අපි මේක කියනවා ඒකපාර්ශවීය ප්‍රේමයක් කියලා. ඒකපාර්ශවීය ප්‍රේමයක්. පැහැදිලිද අත්දැකීම? අත්දැකීම වෙන්නේ මේක කවියාගේ අත්දැකීමක්. කවියා දවසක් නිදි වර්ජිත රාත්‍රියක නිවසෙන් එළියට එනවා. එළියට ආවම රබර් යාය දකිනවා. ඒ රබර් යායේ ඉන්නව නැගණියක්. ඒ නැගණිය පිහිය මුහත් කරමින් ඉන්නේ. කුප්පි ලාම්පුවෙම නිවලා පිහිය මුහත් කරමින් ඉන්නවා. මේ වෙලාවේ කවියා ඒ නැගණියව දකිනවා. කවියා කියනවා නැගණියගේ හිතේ ප්‍රේමයක් තියෙනවලු. කා ගැනද? කවියා කෙරෙහි. මේක ලියන මේ ධර්මසිරි රාජපක්ෂ කවියා කෙරෙහි ප්‍රේමයක් තියෙනවලු. මේ ප්‍රේමය කවියා දකින්නේ ඒකපාර්ශවීය ප්‍රේමයක් විදිහට. ඔන්න ඔය විදිහට හටගත්ත ප්‍රේමය තමයි පුතේ මෙයා මේ අත්දැකීම නැත්නම් අනුභූතිය බවට පත් කරගෙන ලියලා තියෙන ඔය සිදුවීම තමයි මෙයාගේ අනුභූතිය බවට පත් වෙලා තියෙන. එතකොට එදා ඒ රාත්‍රිය තුල එතනදී සිදුවෙච්ච සිදුවීම්, ඒ රබර් යායේ කොහොමද නැගණිය හිටියේ, නැගණිය කියන්නේ කවුද? ඔන්න ඕවා තමයි පුතේ මෙන්න මේ පද්‍ය පන්තියේ අන්තර්ගත වෙලා තියෙන්නේ. අපි බලමු මොකද්ද කියන්නේ කියලා. මෙන්න මෙහෙමයි පද්‍ය පන්තිය පටන් ගන්නෙ. නිින්ද නැති මේ රැය ගෙයින් පිට රැලි ගසන සඳ වතුරය. නිින්ද නැති මේ රැය, කවියා මේ රාත්‍රියේ නිදි නෑ. නිදි නැති රැයක් ගෙයින් පිට රැලි ගසන සඳ වතුරය. ගෙයින් පිට රැලි ගසන සඳ වතුරය. සඳ වතුරය අන්න ඒ පේලියේ තියෙනවා පුතේ රූපකයක්. ගෙයින් පිට රැලි ගසන සඳ වතුරය. අපි කියන එතන රූපකයක් තියෙනවා කියලා. සඳ වතුර කියලා මෙතන රූපකයකින් අර්ථවත් කරන්නේ ප්‍රේමය පිළිබඳව. ඒ නොකිය කියන්නේ කවුද? නැගණිය එළියේ ඉන්නවා. එයාගේ හිතේ ප්‍රේමයක් තියෙනවා. මේක නිින්ද නැති රැයක්. ඒ රාත්‍රියේ එළියට ඇවිල්ලා බැලුවම රැලි ගසන සඳ වතුරය ප්‍රේමය. සඳ වතුර ප්‍රේමයක්. රැලි ගසන සඳ වතුර. ඒ කියන්නේ මොකද්ද? ක්‍රමක්‍රමයෙන් නැගී යන ප්‍රේමයක්. ඒ නැගී යන ප්‍රේමයක් මෙයාට මේ රබර් යාය පැත්තෙන් පේනවා. රබර් ගස් නැති නමුදු සීතල සිංහරාජයේ පාමුලේ සිහිවේ මට නිදිමත ආනන්දෙන් චමත්කාරයේ වගුල සඳ පහන උරාමත්තු ගමේ රබර් යාය. මෙතනින් පෙන්නන්නේ පුතේ මේ පද්‍ය පේලියෙන්ම ප්‍රසන්න රාත්‍රියක් පිළිබඳව. සුන්දර රාත්‍රියක්. රබර් ගස් නැති නමුදු සීතල සිංහරාජයේ පාමුලේ. සිංහරාජයේ පැත්තේ රබර් ගස් නැති වුණත් මට සිහි වෙනවලු මේවා දැක්කම නිදිමත ආනන්දෙන් චමත්කාරයේ වගුර සඳ පහන උරා මත්තු ගමේ රබර් වෙල් යාය. ගමේ රබර් යාය. මෙයාට ඒකත් එක්කම මේ පරිසරය දකින්නකොට මතක් වෙන්නේ වෙන මොකවත් නෙමෙයි ගමේ තිබ්බ රබර් යාය. ගමේ සුන්දරත්වයත් මෙයාට මෙතනදී මතක් වෙනවා. ඒ කියන්නේ ඈත දකින්නකොට මෙයා දැන් මේ ඉන්නේ සිංහරාජය කියන ප්‍රදේශයේ. සිංහරාජයේ රබර් යායක් නැහැ. නමුත් මෙයාට එතනින් එහා ලෝකයක් මතක් වෙනවා. මෙයාගේ අත්දැකීම කොහෙද තියෙන්නේ? ගමේ රබර් යායත් එක්ක. එහෙනම් මෙයා මේ ලියන්නේ
ගමේ රබරයාය පිළිබඳව. හැබැයි මෙයා ඉන්න ප්‍රදේශය දැක්කම ඒ සීතල පරිසරයත් එක්ක එයාව ගෙන යන්නේ කොහෙටද? එයා හිටපු ගමේ තිබ්බ රබරයාය පැත්තට. හැබැයි මෙයාට ඉදිරියේ පේන්නේ මොනවාද? සිංහරාජය. සිංහරාජ වනාන්තරය තමයි පේන්නේ. හැබැයි එයා සිංහරාජ වනාන්තරය තුලින් දකින්නේ මොකද්ද? ගමේ රබරයාය. මෙයාට මතක් වෙන්නේ ගමේ රබරයායේදී සිදුවෙච්ච සිදුවීමක්. මේක තමයි මේ කියන්නේ සීතල සිංහරාජ පාමුලේ සිහිවේ මට. මේ සිංහරාජය කියන සීතලයි. සීතල පැත්තක් සිංහරාජය කියන්නේ. ඒ ආසන්නයේ දැක්කම කෙලින්ම මතක් වෙන්නේ ගමේ තිබ්බ රබරයාය. ඒක තමයි පුතේ අත්දැකීම උනේ. මතකයිනේ අත්දැකීමේදී කිව්වා. ගමේ රබරයායේ නැගණියක් දකින්නවා. ඒ නැගණියගේ හිතේ තිබ්බ ඒකපාර්ශවීය ප්‍රේමය ගැන තමයි මෙයා ලියන්නේ. එතකොට මෙයා සිංහරාජය දැක්කත් එයා එකපාරටම ඇදගෙන යන්නේ කොහෙටද? ගමේ රබරයායට. ගමේ රබරයාය මෙයාට නැවත මතකාවර්ජනය වීමක් තමයි මේ පද්‍ය පන්තිය තුලින් පැහැදිලි වෙන්නේ. එතකොට මේ ටිකේම තියෙන්නේ පුතේ මේ ප්‍රසන්න රාත්‍රිය පිළිබඳව ඉදිරිපත් කරන එක. චමත්කාර ජනක රාත්‍රියක්. අපි කියනවා රාත්‍රිය හසරි ලස්සනයි කියලා. ඒ වගේම තමයි කවියටත්. කවියා රාත්‍රිය දකින්න හරි ලස්සන විදිහට සීතල සුළං හමාගෙන යනවා, රබර් ගස් මතක් වෙනවා. ඒ විදිහට ප්‍රසන්න රාත්‍රියක් පිළිබඳව කවියා මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. නවම් මහ ගෙවි යත ඉපල් අතු අග මුදල් අපටි දලු ඇදෙන රාත්‍රියේ. ඔන්න නවම් මාසයේ ගෙවිලා යනවලු. ක්‍රමක්‍රමයෙන් නවම් මාසයේ ගෙවිලා යනකොට මොකද වෙන්නේ? ගස්වල චූටි චූටි දලු දාගෙන එනවා. ඒ කියන්නේ දැන් මේ කාලේ වගේනේ. ඒ කියන්නේ අප්‍රේල් ලං වෙනවා කියන එකනේ. අප්‍රේල් ලං වෙනකොට මොකද්ද ළමයි වෙන්නේ? ගස් කොළ මල් වලින් පළ වලින් බර වෙන්න පටන් ගන්නවා. අලුත් කොළ එන්න පටන් ගන්නවා. ඒ අවුරුදු මාසේ ලං වෙනවනේ. ඒ වගේ තමයි දැන් මේ නවම් මාසේ මේ ගෙවිලා යනවලු. එතකොට ඉපල් අතු අග මුදුල් අපටි දලු ඇදෙන රාත්‍රියේ ඉපල් දලු අතු අග චූටි චූටි දලු දාගෙන එනවලු. මේ රාත්‍රියේ යාට පේනවා ලස්සනට චූටි චූටි දලු දාගෙන එන ආකාරය. ඒතර මේකෙන් පෙන්වන්නේ ගමේ රබරයායයි. ගමේ රබරයායෙත් මේ වගේම පුංචි පුංචි දලු හැදෙනවා කියන කාරණය. මෙයා ඒකෙන්ම සම්බන්ධ වෙනවා ගමේ රබරයායට. ගමේ රබරයායෙත් පුංචි පුංචි දලු දාගෙන රබරයාය ලස්සන වීගෙන එන කාලයක් තමයි මේ නවම් මාසය පහු වෙනවා කියන්නේ. එතකොට මෙතන අපිට පැහැදිලි වෙනවා නවම් මාසය ගෙවි යත කියන එකෙන් වස්සානය උදා වෙන කාරණයක්. වස්සානය උදාවීම. නවම් මාසයේ ක්‍රමක්‍රමයෙන් ගෙවි යත කියන්නේ ඒකේ නොකිය කියන්නේ යටිපෙළ අර්ථය තමයි නවම් මාසයේ උදා වෙනවා කියන මේ වස්සානයේ උදා වෙනවා කියන එක. හරි. එතකොට ක්‍රමක්‍රමයෙන් දලු දාගෙන මේක වැඩෙන්න පටන් ගන්නවා, ගස් කොළන් හැදෙන්න පටන් ගන්නවා. ඒත් එකම වස්සානයේ උදා වෙනවා. තව දෙයක් අපිට කියන්න පුළුවන්. නැගණියත් සමග තිබුණු ආස්වාද ජනක සිදුවීම් මතකාවර්ජනය වීමක් මේ තුලින් සිද්ධ වෙනවා. නැගණිය සමග තිබුණු ආස්වාද ජනක සිදුවීම් මතකාවර්ජනය වීමක් මේ තුලින් සිද්ධ වෙනවා. කුප්පි ලාම්පුවේ දැල්ල මිලිනකොට පිඟන් කටු කෑල්ලක්ගෙන කිරි පිහිය මුවහත් කරමින. මෙයා දැන් මේකේ කියන්නේ කුප්පි ලාම්පුවේ දැල්ල මිලිනකොට කුප්පි ලාම්පුව නිවලා පිඟන් කටු කෑල්ලක්ගෙන කිරි පිහිය මුහුවත් කරමින. කිරි පිහිය අර රබර් කපන පිහිය තියෙන එක මුහුවත් කරන්නේ මොකෙන්ද? පිඟන් කටු කෑල්ලකින්ලු. සොඳුරු රහසිගත සෙනෙහෙ වීණාවගෙන සඳ පහනසේ ආදරෙන් වය වයා මිහිර විඳ විඳ බොහෝ වේලා නිදි වරණ නැගණියනි රළුය නුඹේ අත කිරි පිහියට සැබෑමය එය. මොකද්ද කියන්නේ? දැන් කවියා හිතනවා ඔය විදිහට මෙයා කුප්පි ලාම්පුව නිවලා අර පිඟන් කටු කෑල්ලක් අරගෙන කිරි පිහිය මුහුවත් කරනකොට එයාගේ අත් රළු වෙලා ඇති කියලා. හැබැයි බලන්න මෙයා හරි ලස්සන කතාවක් මෙතන කියනවා. සොඳුරු රහසිගත සෙනෙහෙ වීණාවගෙන. අන්න එතන තියෙන්නේ පුතේ රූපකයක්. සොඳුරු වූ රහසිගත සෙනෙහෙ වීණාවගෙන සඳ පහනසේ ආදරෙන් වය වයා මිහිර විඳ විඳ. සොඳුරු වූ රහසිගත සෙනෙහෙ වීණාව රූපකයක්. මොකද්ද රූපකාර්ථයෙන් පෙන්වන්නේ? නැගණියගේ හිත තුල තියෙන ඒකපාර්ශවීය ප්‍රේමය. පාඨකයා කෙරෙහි නැගණියගේ හිත තුල තියෙන ඒකපාර්ශවීය ප්‍රේමය තමයි එතනින් පෙන්වන්නේ.
සුඳුරු රහසිගත සෙනෙහි වීණාව. එයා මොකද කරන්නේ? එයා හොරෙන් ආදරය කරනවා. ඒ ආදරය සඳ පහනසේ ආදරෙන්. සඳේ ආලෝකයේ වගේ ආදරයක්. ඒක හිමීට එයාට විතරක් දැනෙන විදියට වය වයා මිහිර විඳ විඳ තනියෙන්ම ඒ ආදරේ විඳිනවා. දැන් ගොඩක් වෙලාවට කෙනෙක්ට ආදරය ප්‍රකාශ කරාට පස්සේ මොකද වෙන්නේ? ආදරය ප්‍රකාශ කරාට පස්සේ එතනින් හට රණ්ඩු. හරිද? ඔයා මං ගැන හොයලා බලන්නේ නැහැ. ඔයා මං කියන දේවල් අහන්නේ නැහැ. ඇයි ඔයා ඉස්සර එහෙම නැහනේ. ඔයා ඉස්සර මට කෝල් කරනවා. දැන් කෝල් කරන්නේ නැහනේ. ඕවනේ. කෙනෙක්ට ආදරය ප්‍රකාශ කරාට පස්සේ ඔය වගේ ප්‍රශ්න තියෙනවා. කොල්ලෙක් කෙල්ලෙක් ආදරය ප්‍රකාශ කරගත්තට පස්සේ ප්‍රශ්න ඉවරයක් නැහැ. හැබැයි ආදරය ප්‍රකාශ කරන්නේ නැතුව හිතෙන් ආදරය කරනවා නම් එයා දිහා බලාගෙන ඉන්නවා. හරි. එයා කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා හොරෙන් හොයනවා. හරිද? අන්ට ඒ විදිහට අර හිතෙන් තනිවම ආදරය කරන එකේ පුතේ ප්‍රශ්න අඩුයි. කිසිම ගැටලුවක් නැහැ. රණ්ඩු නැහැ. තරහ මරහවල් නැහැ. කිසි දෙයක් නැහැනේ. හිතෙන් තනියෙන් ආදරය කරනවා. ආන් ඒ විදිහට තමයි දැන් මේ නැගණිය ආදරය කරන්නේ. ඒ නැගණිය මේ කවියට කවදාවත් ආදරය කියලා ප්‍රකාශ කළා නැහැ. ඒ වුණාට ඒක පාර්ශවීය හිතෙන් ආදරය කරනවා. ඒක හරිය සහැල්ලුවක් විදිහට එයා දකිනවා. ඒක එයා මොකක්ද එකෙන් කරන්නේ? ඒකේ මිහිර විඳිනවා. තනියෙන්ම සෙනෙහි වීණාව වාදනය කරනවා. ඒ විදිහට තමයි එයා ආදරය කරන්නේ. අර විදිහට කියලා ප්‍රශ්න ඇති කරගන්න නැතුව නැගණිය මොකද කරන්නේ? තනියෙන් ආදරය කරනවා. මේක හැබැයි පාඨකයා දන්නවා. මේ ඒක පාර්ශවීය ආදරයක් මේ ගෑන් ළමයාගේ හිතේ තියනවා කියලා පාඨකයා දන්නවා. පාඨකයා කියන්නේ මේ කවුද? කවියා දන්නවා. කවිය මොකද කියන්නේ? එයා ලස්සනට ඒ පදේ ලියනවා. ඔයා තනියෙන් සෙනෙහි වීණාව අරගෙන ඒක ලස්සනට වාදනය කර කර තනියම මිහිර විදිනව නේද කියන එක කවිය අහනවා. බොහෝ වේලා නිදි වරණ නැගණියනි. නිදි වරනවා කියන්නේ මොකද්ද? නිදි නෑ නේද ඔයා හැමදාම රැයට හැරිලා ඉන්නේ කියනවා. රළුය නුඹේ අත කිරි පිහියට සැබෑමය එය. මුදුය සුපිරිසිඳුය නුඹේ දෑත කියනවා. ඔයාගේ අත කිරි පිහියට රළු වෙනවා නේද? නමුත් බලන්න මුදුය සුපිරිසිඳුය නුඹේ දෑත. ඔයාගේ අත ඔය විදිහට රළු උනාට පිහියට රළු උනාට ඔයාගේ හදවත හරිම මෘදුයි. අන්න ඒක තමයි එතනින් කියන්නේ. කිරි පිහියෙන් අර කිරි කපනකොට අත එන්න රළු වෙනවා. ඒ උනාට නැගණිය ඔයාගේ හදවත නම් හරිම මෘදුයි කියලා මෙන්න මේ කවියා සඳහන් කරනවා. දිගු කොට සඳ කැලැල්ලක් සේම උපමාවක්. දිගු කොට සඳ කැලැල්ලක් සේම. ඒ අත මාත් වාඩි කරගනු මැන ඔය සඳ යටම නැගණියනි කියනවා. දිගු කොට සඳ කැලැල්ලක් සේම. සඳේ කැලැල්ලක් වගේ මාවත් ඔය සඳ යටින් වාඩි කරගන්න කෝ කියන එක තමයි කියන්නේ. මේ උපමාවකින් අර්ථවත් කරන්නේ පුතේ මොකද්ද? එයා තනියම ඔය ලබන ආස්වාදයේ තින්නේ. කවියා කියනවා ඔයා තනියම ඔය ආස්වාදය ලබන්න එපා. ඔයා ලබන ආස්වාදය සඳේ කැලැල්ලක් නම් ඔය ආස්වාදයේ යටින් ඔය සඳ කැලැල්ල යටින් මාවත් වාඩි කරගන්න මාත් කැමතියි ඒ ආස්වාදය විඳින්න කියලා. තනියෙන්ම ආදරය කරන්න එපා. මට ආදරේ ප්‍රකාශ කරන්න නොකිය කවිය කියන්නේ ඇයි? මම දන්නව ඔයා මට ආදරය කරනවා කියලා. ඉතින් අපි දෙන්නම එකට ආදරය කරමුකෝ කියලා මේ කවියා මොකද කරන්නේ? ආරාධනයක් කරනවා ප්‍රේම කරන්න එන්න කියලා. අන්න එක තමයි කියන්නේ. දිගු කොට සඳ කැලැල්ලක් සේම ඒ අත මාත් වාඩි කරගනු මැන ඔය සඳ යටම නැගෙනියනි. මාවත් ඔය ලස්සන සඳ යටින්, ඒ කියන්නේ ආදරයේ යටින් මාවත් වාඩි කරව ගන්න අපි දෙන්නම එකතු වෙලා ආදරේ කරමු කියන එක තමයි කියන්නේ. මේ අවසාන ඉල්ලීමක් කරන්නේ. ඒක පාර්ශවීය ප්‍රේමය අපි දැන් අයින් කරලා දෙන්නත් එක්කම ආදරේ කරමු කියලා. ඕක තමයි පද්‍ය පන්තිය. හරි. ඊට පස්සේ මේක ලියවිලා තියෙන මොන ආකෘතියෙන්ද? දැක්ක ගමන් එක පේනව නේද? නිසඳැස් කාව්‍ය ආකෘතියෙන් තමයි ලියලා තියෙන්නේ. නිසඳැස් කාව්‍ය ආකෘතියක්. හරි. මට කියන්න මේකෙන් ජීවන දෘෂ්ටිය මොකද? මොකද සමාජයට දෙන පණිවිඩය? සමාජයට දෙන පණිවිඩය තමයි පුතේ ප්‍රේමය කියන දේ. එතකොට ප්‍රේමය කියන දේ එක වෙලාවකට ඒක පාර්ශවීය ප්‍රේමයක් වෙන්න පුළුවන්. තව වෙලාවකට ඒ ප්‍රේමය ප්‍රකාශ කරන්න අවස්ථා තියෙනවා. හැබැයි ප්‍රේමය ප්‍රකාශ කළ යුතුම නැහැ. ප්‍රේමය ප්‍රකාශ කරන්නේ නැතුව ඒක පාර්ශවීයව ආදරය කරන අවස්ථා ඕනෑ තරම් සමාජය තුළ තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. තව දෙයක් ඔයාලට මේකෙන්
ලියන්න පුළුවන් යටිපෙළ අර්ථයෙන්. මේකත් ලියන්න ඕනේ. දැන් ඔයා හිතන්න මෙතන මේ ගෑනු ළමයා රබර් කිරි කපන ගෑනු ළමෙක්. ඒතර අපිට දැනෙන විදිහට පුතේ සමාජ පන්තිය ඊතරම් ඉහළ සමාජ පන්තියක් නෙමෙයි. හරි. හැබැයි කවියා යම්කිසි සමාජ පන්තියක ඉන්න කෙනෙක්. එතකොට දැන් සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා නේද? ධනපති නිර්ධන අය එකතු වෙන්නේ නැහැ, බඳින්න බෑ. අර තමන්ගේ තත්තට ගැලපෙන කෙනෙක් විවාහ කරගන්න ඕනේ, තත්තට ගැලපෙන කෙනෙක්ට ආදරය කරන්න ඕනේ කියලා. ඔන්න ඔය ප්‍රශ්නය නිසා ඇතැම් විට මේ ගැහැණු දරුවා මේ කාන්තාව මේ පිරිමියාට ආදරය ප්‍රකාශ කරන්නේ නැතුව ඒක පාර්ශවීයව පවත්වාගෙන යනවා වෙන්න පුළුවන්. හරි. හැබැයි පිරිමියට ඒ දේවල් අදාළ නැහැ. ධනපති නිර්ධන කියන දේවල් සල්ලි ඇති නැති කියන දේ යාට අදාළ නැහැ. යාට අවශ්‍ය වෙන්නේ ප්‍රේමය පමණයි. එහෙනම් ප්‍රේමය කියන දෙයට කොයිම වෙලාවකවත් මුදල් කියන එක බාධාවක් වීම, ධනපති නිර්ධන සල්ලි ඇති නැති කියන එක බාධාවක් වෙන්නේ නැහැ කියන එක මෙතනින් ඔප්පු කරන්න කවියා උත්සාහයක් ගෙන තියනවා කියලා අපිට ලියන්න පුළුවන්. දැන් මොකද මම එහෙම කියන්නේ? ඕක එක පැත්තක්. ওই විදිහට දකින්න පුළුවන්. තව කෙනෙක්ට කියන්න පුළුවන් ප්‍රේමය කියන එක ඒක පාර්ශවීයයි කියලා. හැබැයි ඔය කරුණු දෙකම ලියන්න. මොකද දැන් රසාස්වාදයක් ගත්තම පුතේ මට හිතෙන දේ නෙමෙයි ඔයාට ඔයක තව පැත්තකින් හිතෙන්න පුළුවන්. මොකද මේක ලියලා තින්නේ බහුමානීය දෘෂ්ටි කෝණයෙන්. බොහෝ විදියට අපිට රසාස්වාදයක් දිහා බලන්න පුළුවන්. එක එක්කෙනා රසාස්වාදයක් දකින්න එක එක විදියට. ඔය ජීවන දෘෂ්ටිය කියන කොටස ඔයාට දීලා තින්නෙම ඕක ලියන්න. ඔයා මේ කවිය දිහා දකින්න විදිය ලියන තමයි දීලා තින්නේ. ඒ නිසා ওই දෙපැත්තම ලියන්න. ප්‍රේමය කියන දේ ඒකපාර්ශවීය තිබීම ගැටලුවක් නෑ. ඒක සමාජයේ තියෙන දෙයක්. ඒක අපි සමාජයේ දකින්න දෙයක්. එකක්. අනිත් එක තමයි සල්ලි කියන ප්‍රශ්නය. ධනපති නිර්ධන කියන එක ප්‍රේමයකට බාධා වෙන්නේ නෑ කියන එක ඔප්පු කරන්න කවියා උත්සාහයක් ගෙන තියනවා කියලා පැහැදිලි වේ කියලා අවසන් කරන්න. ඕක තමයි පද්‍ය පන්තිය. එතකොට මේ ඇවිල්ලා නංගිගේ රහසිගත සෙනෙහි වීණාව. ඒක කොහොමද ලියලා තින්නේ කියලා අපි කතා කරා. දැන් තියෙන්නේ මේක ලියන්න.